ඔබ පිළිගන්නව නේද? ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතයි කියලා. සම්දිට්ඨිකයි කියලා. අකාලිකයි කියලා. ඒ ධර්මය ඒහිපස්සිකයි. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණ ඔබ පිළිගන්නව නේද? ඒ ධර්මයේ ගුණ පිළිගන්න. ඒ ධර්මයේ ගුණ පිළිගත්තොත් ඒ ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස අපි කටයුතු කරනවා. ධර්මයේ ගුණ පිළිගන්න කෙනා ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. බලවත් වූ දෙයකින් ප්‍රයෝජන ගන්නට නම් එක්කෙනත් බලවතෙක් වෙන්න ඕන. බලවත් දෙයකින් බලවත් දෙයක් කරන්න පුළුවන් නේද? බලවත් දෙයකින් බලවත් දෙයක් කරන්නට නම් ඒ කරන කෙනා බලවතෙක් වෙන්න ඕන. සොල්දාදුවට ඊටම දියුණු ආයුධ ලැබෙනවා. නවීන ආයුධ සොල්දාදුවට ලැබෙනකොට ඒ සොල්දාදුවට ඒ ආයුධ පරිහරණය කරලා යුද්ධෙන් දිනන්ට නම් ඒ සොල්දාදුවා දක්ෂයෙක් විය යුතුයි නේ. අදක්ෂ සොල්දාදුවාට අතිශයින් බලවත් අවි ලැබෙනවා. සොල්දාදුවට මොකද වෙන්නේ? යුද්ධෙ දිනනවද? සොල්දාදුව නැසෙනවද? සොල්දාදුව නැසෙනවා. කිරි දරුවට ජීවුණු ආයුධ හම්බ වෙනවා. එයා ආයුධින් තමා නසා ගන්නවද? ආයුධින් තමාට යහපත කරගන්න පුළුවන්. තමා නසා ගන්නවා. කිරි දරුවා කියලා කියන්නේ නොපැසුණු බව. නොමේරු බව. එනිසා අපි නොපැසුණු නොමේරු අය බවට පත් වුනොත් මේ අතිශයින් බලවත් වූ ධර්මයෙන් අපිට පිහිටක් ලබන්න බැරුව යනවා. ඒ ධර්මයෙන් අපි පිහිටක් ලබා නොගත්තොත් කිරි දරුවට ආයුධ ලැබුණා වගේ නේද? එහෙම නැත්නම් අදක්ෂ සොල්දාදුවාට බලවත් ආයුධ ලැබිලා යුද්ධයට යවනවා වගේ. අපි ආන් එහෙම වෙන්න හොඳ නැහැ. අපි බලමු කල්පනා කරලා මේ ධර්මයට අපි කොහොමද පිවිසෙන්නේ? මේ ධර්මයේ කොහොමද අපි ජීවිතයට ගලපගෙන මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ කොහොමද කියලා අපි කල්පනා කළ යුතුයි. ඒ සඳහා අවකාශ තිබෙනවා. ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. මොකද මේ ධර්මයේ තරම්ම ස්වාක්ඛාතෝ දෙයක් වන නිසා. ඒ අපේ හැකියාවක් නෙමෙයි. අපේ හැකියාවක් නොවේ මේ. ධර්මයේ ස්වාක්ඛාත නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් මහණෙනි මා ධර්මයේ මනවින් කියා තිබෙන්නේ ඊටා හොඳින් විස්තර කළා තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටික කඩමාලු ඉරා දමලයි තිබෙන්නේ මේ විදිහට මා ධර්මයේ ඊටා හොඳින් පෙන්වා තිබෙද්දිත් මනවින් පෙන්වා තිබෙද්දි විවෘත කළා තිබෙද්දිත් මිත්‍යා දෘෂ්ටික කඩමාලු ඉරා දමලා තිබෙද්දිත් එයම ප්‍රමාණවත් කියනවා වීරිය උපදව ගැනීම පිණිස. ඒ කියන්නේ වීරිය යම් කෙනෙකුට උපදව ගන්නට නම් වමනා කරන දේ කුමක්ද එහෙනම්? ධර්මයේ ස්වාක්ඛාතයි කියලා දැන ගැනීම. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා දැනගන්නවා නම් එපමණකින්ම එයාට වීරිය උපදිනවා. ඒකයි මා කිව්ව අපි ධර්මයේ ගුණ පිළිගන්නට ඕන. ඒ පිළිගත් ගුණ අපි තේරුම් ගන්න ඕන. අන්න එහෙම තේරුම් ගත්තොත් එයා තුළ වීරිය උපදිනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මේ ධර්මයේ ජීවිතේ පමුණුව ගැනීම පිණිස අපට තිබිය යුත්තේ වීරිය. වීරිය නැති නිසා තමයි අපට ධර්මයට පිවිසෙන්න බැරි වෙන්නේ. ඒ ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස වමනා කරන වීරිය ඇතිවන්නේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා වැටහීමත් එක්ක. අපි තේරුම් ගත්තොත් මේ ධර්මයේ පුරුදු කළ හැකි එකක්. මේ ආකාරයෙන් මේ ධර්මයේ පුරුදු කරන්නේ කියලා අපට නිවැරදි වැටහීමක් ඇති වුණොත් අපේ වීරිය හටගයිද නැද්ද? වීරිය හට ගන්නවා. අපිට තේරෙන්නේ නැත්නම් කොහොමද මේක කරන්නේ? කොහොමද මේක ගලපගන්නේ කියලා අපිට තේරෙන්නේ නැත්නම් වීරිය හටගන්නේ. හටගත්තා වූ වීරියක් තිබොත් ඒක දුබල වෙලා යනවා. ඒ කොහොමද කරන්නේ කියන එක පිළිබඳ නිශ්චිත බවක් අපට නොවන නිසා. කොහොමද මේක කරන්නේ මොන ආකාරයෙන්ද පුරුදු කරන්නේ කියලා අපට වැටහීමක් එන්නේ ධර්මයේ ස්වාක්ඛාත බව තේරුම් ගැනීමත් සමගමයි.